ඉතින් බලමු මේ මරික්කාර මහත්තයා මොකද්ද මේ කියන්නේ කියලා ඔයාලත් කැමතිද එයාගෙන් හිස්ටරි එක පොඩ්ඩක් ඉගෙන ගන්න. කයිතන්ලට මතක් කරන්න කැමති මේ ජෙන්සි එකේ ඉන්න කොල්ල කෙල්ල දන්නේ 1990 සදාම් හුසේන් කුවේට් ජනාධිපති වෙලා ඉන්නකොට ඇමරිකාව මේ විදිහට මැද පෙරදිග යුද්ධයක් ගැහුවා. ඒ වෙලාවේ ලංකාවේ ජනාධිපති හිටිය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. එතුමා මේ මැද පෙරදිග යුද්ධ කියලා අඬ ඉඳලා ඉවරලා මේ තෙල් මිල වැඩි කරන්න කියන එතුමා ඇඟලුම් කර්මාන්තශාලා 200ක් මේ හදලා ඒවයි ඇඟලුම් අපනයනය කරලා ඩොලර් බිලියන 8කට වැඩි ආදායමක් අලුතෙන් අපේ රටේ අපනයන ශේත්‍රය ලබා දීලා තමයි තෙල් මිල වැඩි කරන්නේ නැතුව මේ රට ජනතාවට ජනසවියත් ලබා දුන්නේ. ඒ නිසා මේ IMF එක පිටිපස්සේ අනුර කුමාර වගේ පස්සලව කාගෙන ගියේ නෑ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒ කාලේ. හරිද? ජෙන්සි එකනේ චැලෙන්ජ් කරන්නේ. හිතනවත් දන්නේ ජෙන්සි එකට කියවන්න දන්නේ හිස්ටරි එක හොයන්න දන්නේ අතීත ගැන හොයන්නේ නැහැ කියලා. අපි බලමු. 1990 ඉරාකයේ කුවේට් ඉන්වේඩ් කරනකොට ඔයිල් ප්‍රයිස් එක වැඩි වෙනවා. එහෙම නැත්නම් තෙල් මිල වැඩි වෙනවා. ඒක ඇත්ත. ඒ තමයි. ඔහු 1989 තමයි ලංකාවේ ජනාධිපති විදියට දිවුරුම් දෙන්නේ. ওই කාලේ තමයි ලංකාවේ JP කැරල්ල තිබ්බේ. 1987 88 89 කාලේ. ඉතින් 1991 පෙබරවාරි විතර වෙනකොට යුද්ධය වුණා. තෙල් මිල නැවතත් සාමාන්‍ය තත්ත්වයටපත් වුණා. නමුත් මෙයා කියන්නේ ඒ කාලේ තුල තෙල් මිල සාමාන්‍ය තත්ත්වයට වුණා කියලානේ. බලමුකෝ ලංකාවේ මහ බැංකුව දාලා තියෙන වාර්තාව මොකක්ද කියලා. මං හොයලා බලපු තොරතුරු අනුව නම් 1990 අපේ ඉන්ෆ්ලේෂන් එක එහෙම නැත්නම් උද්දමනේ 120කට වැඩි වෙලා තියෙනවා. තෙල් සහ ඉලෙක්ට්‍රිසිටි ගිහිල්ලා තියෙනවා. ඒ අවුරුද්දේ 112කිනුත් ඊට පස්සේ අවුරුද්දේ 116කිනුත්. ඔය තෙල් මිල හරියට තියාගත්තා. එහෙම නැත්නම් සහන දීලා තෙල් මිල තියාගත්තා. මට නම් එහෙම දෙයක් හොයාගන්න බැරුණා මේ ඉතිහාසයේ. දැන් බලමුකෝ මෙයාගේ මේ ගාමන් කතාව ඇත්තටම මම හොයලා බැලුවා. 1991 දී ඇඟලුම් අපනයනය කරලා හොයලා තියෙන්නේ ඩොලර් මිලියන 760 ගාණක් විතර. හැබැයි මට එක දෙයක් හම්බුණා. ඩොලර් බිලියන 8. ඒක අපි ටාගට් කරලා තියෙන්නේ 2025. අනාගතය ගැන හිතලා අර්ථමානේ හරි මෙයා මොකක් හරි වර්තමානයේ අනාගතයේ අතීතේ පටලගෙන පොඩ්ඩක් වල්ගේ පාගගත්ත ලයින් එක තමයි පේන්නේ. අනිත් විශේෂම දේ තමයි ඔය ගාමන්ට් ෆැක්ටරි 200 කතාව. අපි බලමු ටයිම් ලයින් එකත් එක්ක මොකද්ද වෙලා තියෙන්නේ කියලා. 1991 තමයි ගල්ෆ් යුද්ධය ඉවර වෙන්නේ. ඊට අවුරුද්දකටත් පස්සේ තමයි ඔය ගාමන්ට් ෆැක්ටරි 200 ප්‍රෝග්‍රෑම් එක දියත් කරන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් ගල්ෆ් යුද්ධය ඉවරලා අවුරුද්දක විතර ගැප් එකක් තියෙනවා ගාමන්ට් ෆැක්ටරි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට. ඉතින් ඇත්තම කතාව තමයි 1993 ප්‍රේමදාස මහත්තයා ඝාතනය වෙනකොට ගාමන්ට් ෆැක්ටරි හදලා තියෙන්නේ 117ක් විතර. අනිත් ඒවා හදන්න ප්ලෑන් කරලා තියෙනවා අපිට තියෙන හිස්ටරි එකෙන් ගන්න පුළුවන් තොරතුරු අනුව. ඉතින් කවුද කයිතන් කියලා මන් දන්නේ නැහැ. නමුත් අපි බලමු මෙයා කියන අනික් කතාව. මෙයා කියනවා ප්‍රේමදාස මහත්තයා IMF එකේ කට්ටියට කිව්වා කියලා එයාපෝට් යන ගමන් කෙසෙල්වත් වෙන්න ඕනනම් කතා කරන්න කියලා. බලමු මේ කතාව පිටිපස්සේ මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් ලොකුවට කතා කරාට ඇත්තටම ගල්ෆ් යුද්ධෙට ඉස්සෙල්ලා මේගොල්ලෝ IMF එකත් එක්ක ඩොලර් මිලියන 209ක ඇග්‍රීමන්ට් එකක් සයින් කරනවා. ඊට පස්සේ ගල්ෆ් යුද්ධය ඉවරලා මාස දෙක තුනකට පස්සේ තව ඩොලර් මිලියන 470 ගානක ඇග්‍රීමන්ට් එකක් සයින් කරනවා. අන්නේ ඇග්‍රීමන්ට් එක යටතේ තමයි මේගොල්ලෝ ලංකාවේ සමහර දේවල් ප්‍රයිවටයිසේෂන් එහෙම නැත්නම් පෞද්ගලීකරණය කරනවා, රුපියල අවප්‍රමාණ කරනවා. ඊට අමතරව වෙළඳපොළ යම්සි රිෆෝම් එකක් එහෙම නැත්නම් ප්‍රතිසංස්කරණයකට යනවා. දැන් ජෙන්සි එකට තේරුම් ගන්න පුළුවන් නේද කවුද කයිතන් කියලා. මේගොල්ලෝ ටොක්ස් දුන්නට 1991 කියන්නේ දැන් අවුරුදු 30 ගණනකට ඉස්සෙල්ලා ඩොලර් මිලියන 700ක IMF ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන් තියෙනවා. අද කාලේ හැටියට නම් මං හිතන්නේ ඊට වැඩි විශාල ලොකු ගාණක්. ඉතින් අනිත් දේ තමයි මට කියන්න ඕනේ අපි ප්‍රේමදාස කාලේ එහෙම නැත්නම් අනුර කුමාර දිසානායක ජනාධිපති වෙච්ච කාලේ ගැන පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලමු. ඉතින් ප්‍රේමදාස මහත්තයා ලංකාව බාර ගන්නකොට ඇත්තටම ලංකාව ඩිෆෝල්ට් වෙලා තිබ්බේ නැහැ. එහෙම නැත්නම් ලංකාව බංකොලොත් වෙලා තිබ්බේ නැහැ. නමුත් අනුර කුමාර දිසානායක බාර ගන්නකොට ඩොලර් බිලියන 40 ගාණක් අපි ණයයි. හරිද? ඊට අමතරව අපේ GDP එකත් එක්ක debt comparison එක 90%යි ප්‍රේමදාස මහත්තයා බාර ගන්නකොට. නමුත් අනුර කුමාර දිසානායක 128යි. කියන්නේ අපි හොයන ගානට වැඩි තව 128ක් වැඩිපුර අතින් දාන්න ඕනේ. ඉන්ෆ්ලේෂන් එක 13%යි ප්‍රේමදාස මහත්තයා කාලේ. නමුත් අනුර කුමාර බාර ගන්නකොට 170ක ඉන්ෆ්ලේෂන් එකකින් යන්තම් රිකවරි වෙමින් තිබ්බේ අපි. අවුරුදු 4ම ප්‍රේමදාස මහත්තයා ඔෆිස් එකේ ඉන්නවා. 4 මාස 4ක්. අනුර කුමාර දිසානායක තාම අවුරුදු 1කමාරයි. ඔයිල් ප්‍රයිස් එක ගල්ෆ් වෝ එක තිබ්බේ මාස 9යි. එනකොට දැන් තියෙන ප්‍රශ්නේ
දැන් තියෙන ප්‍රශ්නේ දිගට ඇදී ගොඩක් කල් ඉඳන් එන එකක්. ඊට අමතරව ලංකාව ඩිෆෝල්ට් වෙච්ච හින්දා විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න උනා ඉකොනොමිකලි. අපේ රුපියල අප්‍රමාණය වුණා. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. ප්‍රේමදාස මහත්තයා රට බාර ගන්නකොට ලංකාවේ JP කැරල්ල තිබ්බා යම්කිසි සමාජීය ප්‍රශ්න රාශියක් තිබ්බා ඒ කාලෙක නෑ කියන්නේ මම. අනුර කුමාර දිසානායක මහත්තයා රට බාර ගන්නකොට එහෙම ප්‍රශ්නයක් නෑ ඒක ඇත්ත. ඉකොනොමික ප්‍රශ්නයක් තියෙනවා නමුත් සමාජීය ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා අපිට කියන්න බෑ. උනේ මොකද්ද මේ මිනිස්සු කියන දේවල් ඇත්තද? අද තියෙන තත්ත්වය මොකද්ද? ඒ කාලේ තිබ්බ තත්ත්වය මොකද්ද කියලා පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලන්න. අනිත් දේ තමයි ජනසවිය ගැන අපිට වෙනම කතා කරන්න පුළුවන්. ඇත්තටම ජනසවියට ලෝක බැංකුවෙන් ආධාර හම්බුණා, ජර්මනියෙන් ආධාර හම්බුණා. ඒක ගැන මම වෙනම කතා කරන්න. නමුත් ජෙන්සියකට කියන්න තියෙන එකම දේ තමයි අද කාලේ මේ වගේ පුහු දේශපාලඥයෝ කියන කතා එකපාරට පිළිගන්න එපා. ඕන තරම් ටූල්ස් තියෙනවා. සර්ච් කරලා බලන්න. අපි කවුරුත් හිස්ටරි එක සම්පූර්ණයෙන් කියපු මිනිස්සු නෙමේ. ඒ වුණාට අද දැනුම හිස්ටරි එක ඕනම දෙයක් නියපොත්ත ගාව තියෙන්නේ ටයිප් කරන්න විතරයි තියෙන්නේ. කවදාවත් මේ වගේ පුහු දේශපාලඥයෝ කියන ඒවා නිකම්ම අහලා විශ්වාස කරන්න එපා. පොඩි හරි සර්ච් එකක් දාලා බලන්න ඒක වැදගත් නෑ. ඇත්තටම මට කියන්න ඕමනවා තියෙන එක.